පුතාලා කියන්නකෝ ඇයි අපි කෑම කන්නේ? අන්න හරි. බඩගිනි නිසා තමයි අපි කෑම කන්නේ නේද? අපිට කෑම කාපුවාම මොනවද ලැබෙන්නේ? ලොකු වෙනවනේ. වෙන අපිට ශක්තිය ලැබෙනවා නේද? කුරුලියන්නත් පුළුවන්. මැල්ලුම් කාපුවාම කොණ්ඩේ දික් වෙනවා වෙන. ඒකනේ. කෑම කාපුවාම අපි ලස්සන වෙනවා නේද? කෑම කෑවහම ඒකනේ. එහෙනම් අපි හැමෝම අම්මලා එවන කෑම ඔක්කොම ටික කන්න ඕනේ නේද? කෑම අපතේ යවන එක, කෑම විසික් කරන එක හොඳ පුරුද්දක්ද? ඒකනේ. මේ ලෝකේ කන්න නැති අය ගොඩාක් ඉන්නවා නේද? අපි පින් කරලා නිසා තමයි අපිට කන්න එහෙම ලැබෙන්නේ නේද? කෑම විසික් කරොත් එහෙම, කෑම අපතේ දැම්මොත් එහෙම අපිට කෑම මේ ලැබෙන්නේ නැතුව වෙන්නත් ඉන්න පුළුවන් නේද පුතේ? ඒ නිසා අපි තමන්ගේ කෑම එකට ගෞරව කරන්නත් ඕනේ නේද? කෑම කද්දී අපි ඩිසිප්ලින් තියෙනවනේ නේද? කෑම කද්දී අපි කන්න ඕන විදිහ ඉගෙන ගන්නවනේ. කොහොමද කෑම කන්න ඕනේ හොඳම විදිහ? කවුද දන්නේ? කෑම කද්දී කොහොමද අපි කන්න ඕනේ? කතා නොකර නේද? කෑම කද්දී කතා නොකර, එතකොට තමන්ගේ කෑම එක දිහා විතරක් බලාගෙන අහගන්නකෝ. ඔන්න කෑම කද්දිත් අර ශබ්දය ඇහෙන්න කෑම කන්නත් හොඳ නෑ. චව් චව් කියලා කෑම කනවද? ඒක නරක පුරුද්දක්. අපි කෑම කද්දී කෑම ටික මේ ඇඟිලි වල විතරක් ගෑවෙන්න අනන්න ඕනේ. ඊට පස්සේ ඇඟිලි වලින් තමයි අපි කෑම ටික අරගෙන කටට දාගන්නේ. හොඳද? කටින් හපද්දිත් අනිත් අයගේ කෑම වලට කෙල විසික් වෙන්නේ නැති විදිහට. අන්න හරි. අපි පිළිවෙලකට කෑම ටික හපලා හොඳට ගිලින්න ඕනේ. එතකොට කෑම එක එක කෑම වලින් එක එක જાතිනේ අපිට ලැබෙන්නේ නේ. හොඳ පෝෂ්‍ය ගුණයෙන් යුතු කෑම තමයි අම්මලා පුතාලට දෙන්නේ නේද? මැල්ලුම්, මාස්, මාළු, බිත්තර මේවා කාපුවාම තමයි අපිට මොනවද ලැබෙන්නේ හොඳට? පුතේ, එතකොට කෑම කාපුවාම ශක්තිය ලැබෙනවා, ලස්සන වෙනවා. ඒ වගේම තමයි අපිට ලෙඩ රෝග, ලෙඩ රෝග වලින් අපිව ආරක්ෂා වෙනවා. අපිට ලෙඩ රෝග හැබැයි ඩෙන්ගු හැදෙන එකෙන් ආරක්ෂා වෙන්න අපි කෑම කෑවට බෑ නේද? අපි ලෙඩ රෝග වලින් ආරක්ෂා වෙන්න නම් හොඳට පෝෂ්‍ය ගුණයෙන් යුතු කෑම කන්න ඕනේ. ඩෙන්ගු වලින් ආරක්ෂා වෙන්න මොනවද අපි කරන්න ඕනේ? අපි ඉන්න තැන හොඳට පිරිසිදුව තියාගන්න ඕනේ නේද? මොනවද කෑවේ? ඩ්‍රැගන් ෆෘට් කියන්නේ හොඳ ෆෘට් එකක් නේ, හොඳ පළතුරක්. අපි ගොඩාක් වාඩි වෙන්න. දවසක් අපි මේ පුසිටියේ ගිහින් එකයි කෑම. හොඳයි.